2022 වසරේ ශ්‍රී ලංකාවේ අරගලීය විරෝධතාව බටහිර කුමන්ත්‍රණයක් ලෙස ඉදිරිපත් කිරීම පිළිබඳව අද අපි සොයා බලමු. ගාලු මෝදොර පිටියේ හිරු බැස යන විට දහස් ගණනක් ශ්‍රී ලාංකික විරෝධතාකරුවන් කළු කොඩි ඔසවමින් ටයර් පුලුස්සමින් සිටින අයුරු ඩ්‍රෝන කැමරාවකින් සෙමින් පහළට ගමන් කරයි. කඳුළු සහ දහඩියෙන් පෙඟුණු බෙල්ලේ නහර ඉලිප්පී පෙනෙන කෝපාවිෂ්ඨ තරුණයෙක් ගෝ හෝම් ගියා යයි කෑගසන අයුරු සමීප රූපයකින් දැක්වේ. අඳුරු පැහැති වීදුරු සහිත කළු සුකෝපභෝගී SUV රථයක් විරෝධතාව අසලින් සෙමින් ධාවනීය වන අතර එහි විදේශීය අංක තහඩුවක් දිස්වේ. අබිරහස් කෝකේසියානු ජාතික මිනිසෙක් සූට් එකකින් සැරසි දුරකථනයක් අතේතිව සූක්ෂම සිනහවකින් යුතුව වහලයක් මත සිට සමූහයා දෙස බලා සිටී. එක්සත් ජනපද තානාපති කාර්යාලය ගොඩනැගිල්ල USAID ලාංඡනය සහ ජෝර්ජ් සෝරොස්ගේ ඕපන් සොසයිටි ලාංඡනය ක්ෂණිකව දැල්වී අතුරුදහන් වේ. රාත්‍රියේ දැවෙන ජනාධිපති ලේකම් කාර්යාලය තෙත් මාර්ගයේ මත ගිනිදැල්වල ප්‍රතිබිම්බ දිස්වේ. බියටපත් වූ තරුණියක් No 225 යනුවෙන් සඳහන් පුවරුවක් අල්ලාගෙන සිටින අතර Phase 2 activated. Keep pressure until he flees යනුවෙන් ඉංග්‍රීසියෙන් සඳහන් WhatsApp chat තිරරුවක් ක්ෂණිකව දිස්වේ. ශ්‍රී ලංකා ධජය සිමින් දාරවලින් දැවී යන අතර 2022 අරගලය සමානයි. බටහිර කුමන්ත්‍රණයක් ද යනුවෙන් සිංහලින් තද අකුරින් සුදු පැහැති පාටයක් දිස්වේ.